මේ වීඩියෝකින් මම ගේන්නේ අපි හදලා තියෙන ඒ කියන්නේ ටුවෙක් එකේ හදලා තියෙන Canva templates edit කරන්නේ කොහොමද කියලා පොඩි explanation එකක් ඔයාලට recall කරන්න. එතකොට ඔයාලා image template දෙක නම් දැකලා ඇති. කියන්නේ කලින් තිබ්බ එක වගේම තමයි පොඩි වෙනස්කම් set එකක් තියෙන්නේ. එතකොට ඕකේ text එහෙම වෙනස් කරන්න නම් ඔයාලා දැන් දන්න හොඳනම මේ කියන්නේ අපි මෙච්චර කල් කරේ ඒ වගේ. එතකොට මෙතන ටෙක්ස්ට් එක වෙනස් කරන්න තියෙන්නේ. ඔහොම නිකන් ඩබල් ක්ලික් කරලා වෙනස් කරන එක. ඒ වගේම තමයි මෙතන තියෙන මේ ඉමේජස් එක වෙනස් කරන්නෙත් අර විදියට. මේකේ දැන් ටෙම්ප්ලේට් එකක් හින්දා මෙතන දැන් ඔන්න ඔහම තමයි normally එන්නේ. එතකොට ඔයාලට ඕන image එක drag and drop කරතයි. මේ මම දාලා පෙන්නනවා. මෙන්න මෙහෙම අරගෙන ආවා. එතන drop කරන්න තියෙන්නේ. එහෙම ක්ලික් කරන් අරන් ආවා. එතනින් අතහැරියා. හරි. ඔයාලා ඔක්කොම දන්නවා දැන් ගොඩක් අපි කරන්නේ. ඕකම පොඩි රීකෝල් එකක් දෙන්න වේ. එතකොට අනිත් එක තමයි ගොඩක් අය මේ එජ් එකටම අරගෙන ගිහිල්ලා කරන එන්න එක පොඩ්ඩක් හදාගමු. ඉතින් ගොඩක් කට්ටිය තාම කරනවා. අර අපි මේ මෙන්න මේ බොක්ස් එක ඇතුලේ ඔක්කොම කන්ටෙන්ට් එක තියාගන්න try කරමු. දැන් මම මේක තියාගෙන තින්නේ මේ බොක්ස් එක ඇතුලේ. මේ ටයිටල් එකයි මේකයි ඔන්න ඔය සෙට් එකේ බොක්ස් එක ඇතුලේ තමයි තාම තියෙන්නේ. දැක්කද? වටේට ෆ්‍රේම් එකක් වගේ තියෙනවා. හරි. එතකොට මේකෙත් ඉමේජ් එක ඔයාලගේ ජොබ් හරි ඔක්යුපේෂන් එක අනුව හරි මේ මොකක් හරි පාත් එක අනුව මේව වෙනස් වෙන්න ඕනේ. එතකොට ඒ වලට දාලා දේවල් දාගන්න එක ඔයාලගේ ඔයාලා තමයි මේ බලන්න ඕනේ. මේකෙත් එහෙමයි මේ හැම එකකම එහෙමයි ටෙක්ස්ට් එකයි ඉමේජ් එක තමයි චේන්ජ් කරන්න ඕනේ. ඔයාලට පුළුවන් තව කලර්ස් වෙනස් කරන්න. ඔයාලට ඕන කලර් එකක් දාගන්න. ඒවා නම් මම ඔක්කොම ටික කරගන්න පුළුවන්. ඔයාලා දැන් දන්නවා මේ බේසික් Canva ටිකේ. මේ තියෙන අපේ මේ career guide summary template එක. එතකොට ඒකෙදී එන්නේ job description වසේ key duties and responsibilities skills මොනවද ඕන qualifications මොනවද තියෙන්න ඕනේ career pathways මොනවද ගන්න පුළුවන් අන්න ඔහොම කියනවා. මේ details ඔයාලට වෙනස් කර කර මේ template එක use කරන්න පුළුවන්. colors වෙනස් කරලා images වෙනස් කරලා text වෙනස් කරලා. හරි. දැන් මේ path එක මේ path එක මොකද්ද කියන එක මේ විදිහට දාන්නත් පුළුවන් නැත්නම් මේ විදිහට දාන්නත් පුළුවන් visual විදිහට. මම මේකේ දාලා තින්නේ එක ඔය කියන්නේ specific pathways. එතකොට ඔයාලට ඕන නම් මේක use කරන්න පුළුවන් නැත්නම් මේක use කරන්න පුළුවන්. ඒතර මේක නම් use කරන්නේ ඔයාලට තියෙන මේක delete කරන්න. එතකොට මේකෙන් පස්සේ එන්නේ කෙලින්ම මේක. හරි. career guide summary template එකේ නම් ලොකු දේවල් ටිකක් ඔයාලට මතක් කරන්න ඕනේ නැහැ. ඔයාලා ගොඩක් දේවල් දන්නවා. දැන් මේකේ image editing ඒකෙත් අපිට ඕන දැන් මේ image මාරු කරගන්න ඕන නම් photos ඔයාලට ඕනෙන් search කරා කීයේ තමු නර්ස් කෙනෙක්ගේ ෆොටෝ එකක් ඕනේ කියලා නර්ස් කියලා search කරා නර්ස් කෙනෙක්ගේ ෆොටෝ එනවා. මුගලන් pro membership එක ගත්තා නම් මේවත් use කරන්න පුළුවන්. pro ඒවා pro නැතිව use කරන pro ගන්න නැති කට්ටිය එහෙම drag කරලා එකම drop කරන් තියෙන පොර ගන්නට එකට මේ frame එකට image එක බහින්න. හරි. ඔය ටික තමයි career guide summary එකේ තියෙන ඉතින් ඔක්කොම තියෙන text photos පොඩි clip paths අනම්මනම් elements ඔන්න ඒවා ටික. so මේකේ මේ details එක ඔයාලට change කරන්න පුළුවන්. ඔයාලගෙන උන්ගේ දැන් දාලා ඔයගොල්ලන් ඉන්නේ මොකේද මොන යුනිවර්සිටි එකේ හරි ඔෆිස් එකේද හරි අන්න ඒ ටික දාලා contact number address අනම්මනම් දාලා මේක finalize කරගන්න පුළුවන්. මේකේ මේල්ලිම ඔයාලට තියෙන්නේ colors වෙනස් කරන එකයි images වෙනස් කරන එක. එතකොට මේ text color එක වෙනස් කරන නම් අදාළ text එක select කරා මෙන්න මෙතනින් text color කියන එක select කරා ඔයාලට ඕන color එකක් දාලා බෑ. හරි. එතකොට මේ background එක නම් edit කරන්න ඕනේ color එක background එක click කරා පැතල click කරා ඕන color එක දාලා. හරි. ඒවා ඔයාලා layer on කරලා හොඳ template එකක් මේ template එකේ හොඳ content එකක් හදාගන්න පුළුවන් ඔයාලට ලේසි. හරි. එතකොට ඕක තමයි career guide summary template එකේ වෙන්නේ.